බට්ටි හා ටිකිරි අතර ලොකු වාදයක්. සීය දෙන්නගේ තර්ක විතර්ක අහගෙන ඉන්නවා. hina වෙවි. සතුන්ගෙන් ගස්වලට වාසි ගොඩයි. බට්ටි කියනවා. බමරු, සමනල්ලෝ, මීමැස්සෝ මල් පරාගණය කරලා දෙන එකම මදයි. ඇයි වවුලන් ගස්වල බීජ ඈතට ගෙනihin දාන්නේ? ඒක කොච්චර දෙයක්ද? එහෙම බීජ ව්‍යාප්ත වෙන නිසා පරිසරය පුරා ගස්කොළන් පැතිරි යනවා. ඇයි සතුන්ගේ මල මුත්‍රා ශාකවලට හොද පොහොරක්නේ. ගවයාගේ ගොම ටික බට්ටි කියාගෙන යනවා. ඔන්න ටිකිරිගේ අවස්ථාව. ටිකිරි කියන්නේ සතුන්ගෙන් ගස්වලට වනහානි. ගොළුබෙල්ලෝ ලපටි දලු කනවා. එල්ලුවෝ වදුරෝ ආදිය දලු කඩා කනවා. අතු කඩා දමනවා. අලි ඇතුන් ගස් පෙරලනවා. ඉතින් ශාක වර්ධනයේට ලොකු හානියක් වෙනවනි. ඉතින් සීයා දෙන්නගෙම හිස අතගාලා ඒ කරුණු හැබෑ බවත් පරිසරයේ සතුන් හා ගස්වැල් අතර ඈත අතීතයේ සිට තිබූ සැබදියාව දෙන්නට කියා දුන්නා.